right හරිද comparison method අපිට දෙන එක comparison method දැන් මේ comparison methods වලින් මොකද වෙන්නේ මම ටේබල් එක චුටි හදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා කියන්නේ ඒක තමයි මේ comparison method අනිත් එක තමයි logical method right logical blocks කියලා අපි කියනවා logical method තාර්කික ක්‍රම logical blocks දැන් මේ comparison methods වල තියෙනවා අපි දන්නවා අපිට එකක් තියෙනවා මෙන්න මේ මාර්ක් so why have we use this one මේකේ මොකද්ද මේ කියන්නේ මේකෙන් කියන්නේ greater than හරිද greater than ඒ කියන්නේ වඩා විශාලයි අපි හැම වෙලාවෙම මෙයා මොකද වෙන්නේ මෙන්න මේ මාර්ක් එකකින් කියන්නේ වඩා විශාලයි space එක ගන්න වෙන්නේ right මේකෙන් කියන්නේ greater than වඩා විශාලයි මේ මාර්ක් මෙන්න මේ සිම්බල් එක කියන්නේ වඩා විශාලයි right මෙයා වඩා විශාලයි right අපි හැම වෙලාවෙම මේක රීඩ් කරන්නේ left side එකේ left side එකේ දාලා කොහොමද කට ඇරලා තියෙන left side එකේ පැත්තනේ වම් අත පැත්තනේ කට ඇරලා තියෙන්නේ ඒ නිසා අපි ඒ පැත්ත තමයි කියන්නේ වඩා විශාලයි greater than ඊළඟ එක්කෙනා තමයි මේ කවුද less than වඩා කුඩයි හරිද less than less than ඊළඟට තවත් එක්කෙනෙක් අපිට ඉන්නවා right greater than or equal ඒ කියන්නේ අපි කන්ඩිෂන් එකක් හදනකොට එක්කෝ අපි ඉන්පුට් කරන නැත්නම් අපේ අපේ දෙයට equal වෙන්න පුළුවන් නැත්නම් වඩා විශාල වෙන්න පුළුවන් කියලා අපි කන්ඩිෂන් එකක් හදා ගන්නවා. මම කියන කොහොමද මේ කන්ඩිෂන් හැදෙන්නේ කියලා. right ඒතර කම්පැරිසන් මෙතඩ් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දෙයක් සංසන්දනය කරන්න යනවා නම් තව එකක් එක්ක කම්පෙයාර් කරලා right සංසන්දනය කරලා නම් ඔය කන්ඩිෂන් එකක් හදා ගන්න යන්නේ. එතකොට ඔයාලට තියෙනවා මේ සිම්බල් right එකක් තමයි greater than කියන සිම්බල් එක. right අනිත් එක තමයි less than කියන සිම්බල් එක. අනිත් තමයි greater than or equal. right greater than or equal. right greater than or equal කියන සිම්බල් එක වාඩි යූස් කරන්න පුළුවන්. right right greater than or equal. ඊළඟට තවත් සිම්බල් එකක් අපිට තියෙනවා less than or equal. less than or equal. හොඳට මතක තියාගන්න ගොඩක් කට්ටිය පටල ගන්නවා මේ equal mark එක දාන්නේ සමහරකට left side එකට දානවා. මේක වැටෙනවා right side එකට. right අපි කියනවා less than or equal කියලා අපි කියනවා. right තව තියෙනවා අපිට ක්‍රමයක් මේ මෙන්න මේ විදිහට. මේක එකක් right එක එක කට්ටිය එක එක විදිහට යූස් කරනවා. මේකේ සිම්බල්ස් එනවා නේද? මම දැන් දන්නේ වර්ඩ්. සිම්බල්ස් එනවා. පට්ටනේ. විචාර කරදරයක් වුණා මේ වර්ඩ් එක ගත්තා. උඹ කරගන්න බෑ. අපි ප්‍රෝග්‍රෑමින් කරන්නේ වර්ඩ් ප්‍රැක්ටිස් ඉන්නේ නෙමෙයි දැන් වර්ඩ් ප්‍රැක්ටිස් ඉඳලා වෙලා තියෙන්නේ. right මෙන්න මේ මාක් එක හරි. එහෙම නැත්නම් එහෙම සමහර කට්ටිය යූස් කරනවා මෙන්න මේ වගේ මාක් එකක්. මේ දෙකම. මේ දෙකෙන් එකක්. මේකින් කියන්නේ not equal. මොකක්ද කියන්නේ? not equal. අසමානයි. අපි මේවා කතා කරාද නෑ නේද? right ඊළඟට මම තව ගන්න right තව එකක් තියෙනවා අපිට equal කියන සමානයි. මෙයා අපි use කරන්නේ equal. සමානයි equal mark එක දාන්න. right සමහර තැන්වල මේක සිංගල්ලි මේ equal mark එක වෙන්න පුළුවන්.
සමහරකට ඩබල් ඉක්වල් මාක් එකක් ගන්නවා. ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් සමහර වෙලාවදී වෙනස් වෙනවා. රයිට්. මේ ඔක්කොම මේවා අපි අරගන්නේ මොනවා හදන්නද? to create a condition. දැන් ඔයාලට ප්‍රශ්නයක් කියලා අපි කොහොමද මේ condition එක හදාගන්නේ? රයිට්. මෙන්න මෙහෙම අපිට හදාගන්න පුළුවන්. රයිට්. example ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මෙහෙම. is කියලා කියන්නේ මෙහෙමයි. ඔක අපි සාමාන්‍යයෙන් තියෙන if කියලා. if හරි is හරි කැමති word එකක් or is වල කැමතිව use කරන්න පුළුවන්. හරි අපි කියනවා මම කියනවා 3 greater than 5. That's my condition. මේක තමයි my condition. හරි. දැන් වාඩි වෙන්න පුළුවන්. අනේ ඒක වෙන්නේ කොහොමද? අනේ මේක ඉතින් වැරදි. වැරදෙන්න පුළුවන්. හරිද? මම නිකන් කියන්නේ. හරි මම කියනවා if 5 greater than if 4 greater than 5. දැන් වාට හිතෙන්නේ මේක true the false. දැන් මම හදලා තියෙන condition එක true the false. is 4 greater than 5. 4 විශාලයි 5ට වඩා. condition එක true the false. condition එක true the false. මාව එහෙනවද? lesser false. ඔව්. අපි මේක කියනවා false. right. false. condition එක false වෙනවා. right. එතකොට මේ තියෙන condition එක. අපි හදන condition එක කොන්දේසිය. right. අපි හදා කොන්දේසියක් හදන්න. හරිද කියලා මේ? අදහසක් ආවා. right. දැන් මේක apply කරන විදිහ මම ඉස්සරහට කියන්න. දැන් මම තවත් එකක් නිකන් ගත්තොත් එහෙම මෙහෙම. අපි මෙහෙම හිතමු. මම n කියලා variable එකක් create කරලා ඒ n කියන variable එකට 5 කියලා value එකක් assign කරනවා. assign කළා මම is n greater than or equal to දැන් කොහොමද condition එක? සාමාන්‍යයෙන් මම සමහර කට්ටිය conditions වලට brackets දාන්නේ නැහැ. සමහර කට්ටිය brackets දානවා. මම නම් brackets දානවා condition එකක් තියෙන හැටි. හරිද? මෙන්න මේක. මම කියනවා is n greater than or equal 5. condition එක දැන් true the false. ගෑල්ලා මේ. දැන් මේ condition එක true the false. false. condition එක false. ඇයි false කියලා කිව්වේ? දැන් n කියන්නේ කීයද? මම උඩ කිව්වා n equal 5 කියලා. ඒතර n වල අගය කීයද? n වල අගය කීයද? n වල අගය 5. එතකොට මම දැන් condition එක කියලා තියෙන්නේ n greater than or equal 5. n greater than or equal 2. ඒ කියන්නේ the value is 5 greater than or equal to. දැන් condition එක true the false. true sir. condition එක true වෙනවා. right. තේරුණාද වැඩි? කොහොම තමයි conditions අපි හදන්නේ. එතකොට මේ හදන conditions වල අපි කියන්නේ comparison methods. මේවා මොනවද? comparisons. ඒ කියන්නේ සංසන්දනය කරලා අපි හදන්නේ. right. හරි. දැන් තව තියෙනවා logical block කියලා concept එකක්. මේ logical blocks වලදී අපි කරන්නේ and. මතකද and gate එක? 8 වසරේ ඉගෙන ගත්තා. අපිට පුළුවන් and gate එක use කරන්න. තව එකක් අපිට තියෙනවා or gate එක. right. or කියලා. තව එකක් අපිට තියෙනවා not කියලා. right. මෙන්න මේ විදිහට අපිට logical blocks අපිට use කරන්න පුළුවන්. දැන් how do we apply logical blocks? condition එකකට logical blocks apply කරන්නේ කොහොමද? ඒක කරන්නේ මෙන්න මේ. right. example එකක් විදිහට මම ගන්නවා මෙන්න මේක. condition එකක් හදන්න. දැන් condition එක හදන්නේ මම කියනවා is brackets දාලා again bracket එකක් open කරලා මම කියනවා 5 greater than 2 and කියලා කියන්නේ මෙයත් එක්ක තවත් එකක්. හරිද? දැන් ඔයාට මේ සිනිතට ඉන්විටේෂන් එකක් එනවා. හරිද? හරිද දැන් ඉතින්? ඔයාට ඉන්විටේෂන් එකක් එනවා මේ you and your family කියලා. ඒතකොට සිනිත කොහොමද යන්නේ? ඔයාට ඉන්විටේෂන් එකක් එනවා you and your family කියලා දාලා. හරි ඉතින්දකෝ බර්ත්ඩේ පාටි එකක් කියන දැන් බර්ත්ඩේ පාටි එකට ඉන්විටේෂන් එකක් එනවා. ඔයාගේ යාළුවෙක් ගිහින් සෙනිත එයා දාලා සෙනිත and your family කියලා දාලා තමයි එන්නේ. ඒකට සෙනිත කොහොමද යන්නේ? සෙනිත විතරක් යනවාද සෙනිතගේ පවුලත් එක්ක යනවා? මේ අපි දෙගොල්ලම යනවා. දෙගොල්ලම ඇයි and කියලා දාලා තියෙන්නේ? you and your family.
සෙනිතර ඉන්විටේෂන් එක එනවා you or your family කියලා. අපි දෙකොල්ලන්ගේ එක්කෙනෙක් යනවා. එක්කෙනෙක් ගියාම එක්කෝ කට්ටියම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම මේ සෙනිතර ගියත් මට විතරක් යන්න. හරි සමහර රැන් වල දානවා මේ තාත්තර විතරයි ගෑල්ලා මෙල්ල දැන් ගෑල්ලා වැඩි වෙඩි ගෑල්ලා වැඩි ගෙදරට එනවා මේ වෙඩි ඉන්විටේෂන් එකක් හරිද දානවා මේ මිස්ටර් නිමල් හරි නිමල් you only කියලා දානවා තාත්තා යනවා පවුල් පිටින් එක්ක අර මිනිස්සු බය වෙනවා යපෝ තොට විතරයි එන්නේ කියලා කිව්වම පවුල් පිටින් ඉන්නවා කියලා හරි දැන් you and your family කියලා දාමුත් ඔයයි පවුලේ කට්ටිය ඔක්කොම යනවා එන්නේ ඇන්ඩ් එකේදී අන්න එක තමයි කතන්දරේ හරිද මේ ඇන් කියන එක්කෙනා වැඩ කරන්නේ දෙපැත්තේ තියෙන දෙන්නම true වෙන්න ඕනේ. එතකොට තමයි true statement එකක් හම්බ වෙන්නේ. ඇන්ඩ් එකේදී දෙන්නකින් එක්කෙනෙක් හරි false not තියෙන. දැන් දෙන්නකින් එක්කෙනෙක් කියන මම තාම අනිත් පැත්ත ලියලා නේ. මේ තියෙන එක statement එක. මෙයා true වෙන්න ඕනේ. ඊට එහා පැත්තේ අපි ඇන්ඩ් එකත් එක්ක තවත් condition එකක් දානවා. මම හදනවා ඒක මෙහෙම. 8 less than ඒක less than එකට greater than එකට කොහොම හරි වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරි 8 less than 10. දැන් බලලා කියන්නේ මේකේ තියෙන මේ ඇන්ඩ් එක දැන් ඇන්ඩ් එක තමයි මේන් එක කියලා තියෙන්නේ ඊට දෙපැත්තේ තියෙනවා තමයි ස්ටේට්මන්ට් දෙකක් කවුද මේ ඇන්ඩ් එකත් එක්ක කම්බයින් වෙන ස්ටේට්මන්ට් දෙකක් තියෙනවා දැන් කවුද එක්කෙනෙක් තමයි මෙයා එයා කවුද 5 greater than 2 ගැල්ල මෙයා condition true the false True. and එයාත් එක්කම ඊළඟට ඉන්න ස්ටේට්මන්ට් condition එක මොකද්ද 8 less than 10 condition true the false True, sir. එතකොට ඇන්ඩ් එකේ තියෙන දෙන්නම true නිසා ඇන්ඩ් එකෙන් එන ස්ටේට්මන්ට් එක true the false True, sir. true කියලා right කතාව තේරුණාද දැන් අපි තවත් එකක් ගමු ඇන්ඩ් එකට ඇන්ඩ් එකට අපි තවත් එකක් ගත්තොත් එහෙම මෙතන තියෙනවා 1 දැන් මට කියන්න 1 greater than 2 condition true or false False, sir. false එහා පැත්තේ තියෙනවා 8 greater than 10 8 less than 10 true or false True, sir. true එතකොට AND එකේ තියෙන්නේ false statement එකයි true statement එකයි එතකොට output එක true the false so what will be the output යන්නම so what will be the output එක මොනවා වෙන්න පුළුවන්ද එක්කෙනෙක් true වෙලා ඉන්නවා අනිත් එක්කෙනා false වෙලා ඉන්නවා AND එකේ නම් එක්කෙනෙක් true වෙලා අනිත් එක්කෙනා false වෙනවා output එක false වෙනවා හොඳට මතක තියාගන්න. එයා කියන්නේ දෙන්නම true වෙන්න ඕනේ. හරිද? මොනවා වෙන්න එකද කියන්නේ? දෙන්නම true වෙන්න ඕනේ. දෙපැත්තේ ඉන්න දෙන්නම true වුණොත් තමයි true statement එකක් හම්බෙන්නේ. හරිද? දෙපැත්තේ ඉන්න එක්කෙනෙක් හරි false වුණොත් එහෙම output එක මොකද වෙන්නේ? false වෙනවා. දැන් අපි තවත් අවස්ථාවක් බලමු. AND එකේ මේ condition හදන විදිය logical operations use කරලා. දැන් මෙයා false වෙලා තියෙනවා. අපි මෙයාත් හදමු. 80 right then මෙයා true the false 1 greater than 2 true or false false නේ and එයාත් එක්කම 18 less than 10 18 අඩුවිලු 10ට වඩා condition true the false false එතකොට දෙපැත්තේ දෙන්නම false වෙලා තියෙනවා output එක මොනවා වෙනවද true the false දෙපැත්තේ දෙන්නම false වෙලා තියෙනවා ඈ True. කවදාකවත් වෙන්නේ කවදාකවත් දෙන්න එහෙම true වෙන්නේ නැහැ එතකොට වෙන්නේ false දෙපැත්තේ ඉන්න දෙන්න false වුණොත් ඒත් falseමයි දෙපැත්තේ ඉන්න දෙන්න true වුණොත් true දෙපැත්තේ ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් false වෙනොත් එහෙම output එක false වෙනවා ඕක තමයි AND gate එකේ තේරුණා කතාව right ඔය AND gate එක මෙහෙමයි හැදෙන්නේ අර ඔය AND gate එක මතක logical operations ලිව්වා අපි right මෙන්න මෙහෙම කියන්නේ
right අපි A B කියලා ඉන්පුට් දෙකක් ගන්නවා. තව මෙතන තව එකක් ඕනේ. අපි කියනවා මෙන්න මෙහෙම A B තව එකක් ඕනේ. මේ AND gate එකේ logical operations 0 0 1 1 මතකද AND gate එක 0 1 0 1 සරිත then 0 mean false false ඒ කියන්නේ 0 multiply by 0 false නම් නැත්නම් 0 multiply by 0 නම් 0 හරිද 0 කියන්නේ false 1 කියන්නේ true false true නැත්නම් 0 multiply by 1 value එක 0 true false ඒ කියන්නේ 1 multiply by 0 is 0 true නැත්නම් 1 multiply by 1 answer එක 1 ඔන්නෝ තමයි AND operation එකේදී වෙන්නේ AND කියන gate එක use කරලා අපි logical blocks ඇදුවොත් එහෙම දෙපැත්තේ ඉන්න දෙන්න අනිවාර්යයෙන්ම true වෙලා ඉන්නවා දෙන්නම අනිවාර්යයෙන්ම තියෙනවා ඒ වුණොත් තමයි true එක කන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් false වුණොත් එහෙම output එක false වෙනවා ඔව් නෑ සර් සෝරි සර් කතා කරේ හරි සර් අපි අම්මට කතා කරන්න ඕනේ මයික් එක ඔන් කරලා කතා කරන්නේ ඔබගේ ගෑල ඔයගලගේ අම්මට දන්නේ හරි right සර් කැරි ඔන් හරි හරිද දැන් AND එක තේරුණාද කතාව ඒ ඇවිල්ලා AND එක use වෙන විදිය තේරුණාද එතකොට AND gate එකක් අපි දාලා condition එකක් හදාගන්න පුළුවන් ඊට පස්සේ OR gate එක OR gate එක කියන්නේ දෙකෙන් එකක් true වුණාම උතර මැදි එක්ක දෙන්නම true වෙන්න පුළුවන් එහෙම නැත්නම් දෙපැත්තේ ඉන්න දෙන්නකින් එක්කෙනෙක් true වුණාම උතර මැදි හැබැයි දෙන්නම false වුණොත් එහෙම output එක කොහොමද false මේ බලන්න හරි ලේසි ඉමීට අල්ලගන්න කතාව right O එකනේ O එකේ හරිද 2 or more දෙපැත්තේ දෙන්නෙක් ඊට වඩා වැඩිපුර තියෙනවා දැන් මේ පළවෙනි එක කෙනා කොහොමද මම මේකම ගන්න නැහැ ලේසියිද ඔව් දැන් කියනවා 5 greater than 2 condition true the false කියලා මේ true sir ඕ කියලා කියන්නේ හෝ කියලා කියන එකද සිංහලෙන් අර්ථය හෝ හරිද ඔව් ඔය AND එකේ සිංහල අර්ථය තමයි සහ හරිද සහ ගේට් එක කියලා කියන්නේ ඕ මේකට හෝ ගේට් එක එයා හෝ ඔන්න හෝ කතාව තමයි එයා අරක හෝ මේක මේ දෙකෙන් එකක් වෙන්න දැන් පළවෙනි එක true එහා පැත්ත එකක් true right එතකොට දෙන්නම true නිසා output එක true වෙනවා ඒ කියන්නේ 4 1 1 true කියලා කියන්නේ 1 නේ 1 1 ඒ කියන්නේ 1 + 1 ඕ එකේදී වෙන්නේ මොනවා වෙන එකද එකතු වෙන එක තමයි වෙන්නේ එහෙනම් අපි කියනවා 1 + 1 is 1 තේරුණාද කතාව තේරුණා වගේ ඉන්න ඕනේ මොනවද තේරුණා අදහස ඔලුවට ගන්න උදාව නැත්නම් එහෙම කියන්න ඕනේ හරි යකෝ කොහෙම ගණන් පන්තියද බං 1 + 1 1 වෙන්නේ 1 + 1 2 නේ එහෙම නේද ඔයාලට එහෙම ප්‍රශ්නයක් ආවේ නැද්ද sir ඉතින් බුද්ධිමතා වගේ හිටියේ අම්මා කියන්නේ කොතන ගියත් වැදගත් ඉඳ ඉඳහන් ගියා ඈ එහෙමද මෙතන logical operations වලදී අපි use කරන්නේ 0 and 1 විතරයි අපිට 2 කියලා එකක් use කරන්න බෑ හරිද එතකොට 1 1 නම් 1 + 1 නම් අපි 2 වෙනුවට use කරන්නේ 1ම තමයි මෙතන තියෙන ඔක්කොම true false situations විතරයි එතකොට 2 කියලා එකක් පෙන්වන්න අවස්ථාවක් නැහැ නේ අපිට මේ logical වලදී ඒ නිසා අපි 1 එකක් විතරයි මෙතනට use කරන්නේ පැහැදිලිද අපිට 2 කියලා option එකක් හම්බෙන්නේ අර binary තමයි binary වල බිංදුව එකයි විතර තියෙන්නේ එතකොට අපි 1 + 1 එක 1 වලින්ම තමයි represent කරන්නේ 2 කියලා ගන්න 2 තමයි ඇත්තටම right ඒකම mathematics වලදී හැදෙන විදිහ මම ඔයාලට කියන්නම් ඔය 9 වසරේ තියෙනවා නේද binary addition එහෙම binary addition තියෙනවා 9 වසරේ කළාද ඔයගොල්ලෝ ඉතින් කියලා දෙනවා කරා ඔළුවත් එක්ක විකාර වෙන්න තමයි අපෝ හරි ලේසි හරි ලේසි මට ටික කාලයක් ගියේ understand මට කියන්න තේරෙන්නේ නැහැ understand බාරාස්ලෝක සර් ඔහොම තමයි නපුරු මිනිස්සුන් හදන්නේ හරි right understand පැහැදිලි දැන් මේ අහන්නේ ඊළඟට එකක් තියෙනවා දැන් මෙයාගේ AND එකේදී false නුනේ දැන් අපි එතකොට ඔය එකක් දාපුවා
පළවෙනි එක්කෙනා true the false කියලා ළමයා 1 greater than 2 true or false 1 greater than 2 true or false හරිද වැරදිද සත්‍යද අසත්‍යද false, false එතකොට ඕනේ කියන්නේ ඊට එහා පැත්තේ ඉන්න එක්කෙනා true the false 8 less than 10 8 less than 10 true, true එතකොට දැන් එකේදී කියන්නේ දෙකෙන් එකක් true වුණාම උතට මෙති දැන් and එකේදී එහෙම නෑනේ දෙකෙන් එකක් true වුණාම උතට මෙති right ඒ නිසා අපි කියනවා condition එක මොනවද true වෙනවා මොනවද වෙන්නේ condition එක true වෙනවා දෙකෙන් එකක් දෙපැත්තේ ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් true වුණා උතට මෙති right ඒ කියන්නේ 0 plus 1 is 1 1 plus 0 is 1 පැහැදිලිද සන්තෝෂය තමයි හොඳට ඉගෙන ගන්නකොට අපි හැමෝටම සන්තෝෂයි හොඳ ඉනා වෙලා තමයි ඉන්නේ නයි very good එහෙම ගන්න උනේ ඉගෙන ගන්නකොට සන්තෝෂයි එහෙම තමයි ඊට පස්සේ දෙපැත්තේ ඉන්න දෙන්නම false ලා තියෙනවා right 1 greater than 2 false and නෙමෙයිනේ දැන් අපි use කරන්නේ එකනේ right එහා පැත්තේ ඉන්න කෙනා 18 less than 10 18 less than 10 18 less than වෙන්නේ නැහැ නේ 10 වලට එකක් false එහෙනම් දෙපැත්තෙන් දෙනවා false false එකේදී දෙපැත්තෙන් දෙනවා false false වල කොහොමද false තමයි එහෙනම් 0 plus 0 is 0 තේනද gate එක use කරන විදිය blocks එකේදී right ඊළඟට අපිට හම්බ වෙන එකේනා තමයි not එකේදී වෙන්නේ අනිත් පැත්ත හැරෙනවා ඒ කියන්නේ true එක false කියලා කියනවා false එක true කියලා කියනවා right simple මෙන්න මෙහෙම මේ බලන්න මෙන්න මේක තමයි ඇත්ත මෙතනදී not එක. එතකොට not එකේදී එකයි නේ. දැන් ඕගොල්ලෝ ඔය අඳන් ඉන්නේ ඇඳුමට හොඳ පිටයි එක කන පිටයි. අම්මා කියන ඇත්ත කියනවා කියලා. හරිද? දැන් ඇත්තක් තියෙන්න පුළුවන් බොරුවක් තියෙන්න පුළුවන් දෙකම තියෙන්න පුළුවන්. පුළුවන්ද බැරිද? ඔය ලයිට් එක ඔන් වෙන්නත් පුළුවන් ඕෆ් වෙන්නත් පුළුවන්. පුළුවන්ද බැරිද? සිටුේෂන්ස් දෙකයි. එමුනේ කියලා මම. ඔය සිටුේෂන් දෙකේ දුවා කියන ඕක දෙකින් එකක දාලා තියන්. එක්ක ඔන් එකේ තියන්. එක්ක ඕෆ් එකේ තියන්. එහෙමද නැත්නම් සිටුේෂන් දෙකයි තියෙන්නේ. එක්ක ඔන් එහෙම නැත්නම් ඕෆ්. ඔයිට අක්කට කියන්නේ ඔයිට වඩා වෙනස් එකක් කරලා පෙන්නන්න කියලා. ඕක ඔන් කරන ඕෆ් කරන අරෙන්ද ඔයිට වඩා වෙනස් එකක් ඔය කරලා පෙන්නන්න. අන්න වැඩි. අන්න එහෙම කියන්නේ ඕනේ වෙලාවට. දැන් ඔන් කරනවා ඕෆ් කරනවා. ඔය දෙකේ ඔය සිටුේෂන්ස් දෙකෙන් එකක් අරෙන්න තව එකක් කරලා පෙන්නන්න. නේද? හරිද? සර් පුළුවන්. මොකද පුළුවන්? කැමරාව භාගෙට කපනවා. ඒ හදත හරින්නේ මේ නොට් එකේදී හරිද මේ යාළුවා මේ නොට් එකේදී එක සිටුේෂන් එකයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ එකයි අපිට හම්බ වෙන්නේ අපි මේ කොලම් එක අයින් කරමු. මෙන්න මෙහෙම. දැන් අපි මේ ටිකත් අයින් කරමු. right 0 1 ඔය නොට් එකේදී සිටුේෂන් දෙකයි හම්බෙන්නේ. හරිද? එතකොට දැන් මේ වගේ ගොඩක් අපිට ලියන්න බෑ. right මේක මෙහෙමයි කියන්නේ. is not 5 greater than 2. දැන් 5 greater than 2 කියලා කියන්නේ condition true the false. true නේ. නේ 5 greater than 2 කියලා කියන්නේ true. හැබැයි ඉස්සරහින් not එකක් තියෙන නිසා අපි condition එක කියන්නේ false කියලා. true එක අනිත් පැත්ත කරපුවා. හරි 0 1 කියලා කියන්නේ true. හැබැයි ඒකේ opposite එක. right ඒකේ opposite එක අපි කියනවා කියලා. ඒ කියන්නේ 1 එක 0 වෙනවා. right ඊළඟට තියෙන එකක් මෙන්න මෙහෙම is not 1 greater than 2. 1 greater than 2 කියන්නේ true the false. 1 greater than 2 කියලා කියන්නේ true the false. false නේ. හැබැයි ඉස්සරහ තියෙන not එකක් නේ. not 1 greater than 2. ඒ කියන්නේ false check කෙනා මොනවා වෙනවද? true. හරිද? ඒ කියන්නේ
දැන් false 0 කියන්නේ false. හැබැයි not එක නිසා ඒක 1 එක වෙනවා. ඔන්නෝ අනිත් පැත්ත කරගෙන. හරි වැරදි. එහෙමනේ තියෙන සමාජය. හරි තියෙනවා, හරි එක තියෙනවා, වැරදි එක තියෙනවා. සත්‍ය තියෙනවා, අසත්‍ය තියෙනවා. නේ හොඳ තියෙනවා, නරක තියෙනවා. ගඳ තියෙනවා, සුවඳ තියෙනවා. අක්කා ළඟට එනකොට ඔයා දන්නවා අක්කා එනකොට ගඳද සුවඳද? නේද? හොයාගන්න බැරිද කියලා මේ? පුළුවන්ද බැරිද? පුළුවන්. නේ ඒක ගන්න හරි දැන් බඩු ගෑල්ල තමයි ඉන්නේ. නේ අන්නේ හොඳ නරක තියෙනවා. ඒක කොහොම තියෙනවනේ සිටුේෂන්ස්. මේකෙත් එහෙම තමයි එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් ෆේල් වෙන්න පුළුවන්. ඒ වගේ සිටුේෂන්ස් දෙක ඇති නොට් එක දාපුවාම හැම වෙලාවෙම ආයේ අපි කියලා තියෙන එකේ ඔපොසිට් එක. ඊට ප්‍රතිවිරුද්ධ එක තමයි යා දෙන්නේ. රයිට් ඔන්න ඕක තමයි අපිට කන්ඩිෂන්ස් හදනවා නම් තියෙන්නේ. එතකොට කන්ඩිෂන්ස් හදනවා නම් අපිට ක්‍රම කීයක් තියෙනවද? So we have two methods. So one is අපි කොන්දේසි නිර්මාණය කරනවා නම් comparison method use කරන්න පුළුවන්. Logical blocks use කරන්න පුළුවන්. දැන් දාගමු ඉතින්. දැන් ඉතින් මම වැඩේ කරා. දැන් ඉතින් ලියන්න තමයි තියෙන්නේ ඕගොල්ලන්ට. right. හරි. මේ උඩ ඉන දෙන්න අපි දාලා තියෙන comparisons වලට right. ඊට පල්ලෙහා ඉන කට්ටිය ඔක්කොම logical operations තමයි දාලා තියෙන්නේ right. දාගන්න. කොන්දේසි නිර්මාණය කිරීම. create condition. table එක ලියාගමු. මොකෙන්ද අලුතෙන් මොකෙක් කරේ ගමුණාද? මොකද ඉතින්? කොහොනේ ඔයගොල්ලෝ පේන්නේ කීයටද? ඔව්වනේ මේක කැහැක් කවුරු හරි ගාරවල. ඒ ඉස්කෝලේ යාළුවෙක්. නෑ බූ වල්ලේ. මොන වල්ලේ? බූ වල්ලේ. වල්ලේ. ඔව්. පීපූ. ඒ වගේ අලුත් යාළුවා. ඔව්.
දැක්කම දැන් මේ ගෑල් ළමයා සිංහලෙන් දානවා නම් එම greater than එක වඩා විශාලයි less than එක වඩා කුඩයි හරිද ඊට පස්සේ greater than or equal කියලා කියන්නේ වඩා විශාලයි හෝ සමානයි less than or equal කියලා කියන්නේ වඩා කුඩයි හෝ සමානයි not equal කියලා කියන්නේ අසමානයි equal කියලා කියන්නේ සමානයි එහෙම නේද ඔව් වෙන්නේ හරිද True, sir. right examples දාගමු
හරිද කොහොමද තත්ත්වය? තාම ලියනවා. රයිට් ලියන්න. සර් හරි. රයිට්. අනික කට්ටිය සෙනිත කොහමද? රයිට්. දාගන්න ඊළඟ. හරිද? හරිද? රයිට්. දැන් අපි යන්නේ වැඩිට. දැන් අපි කන්ඩිෂන්ස් හදන්න දන්නවා. දැන් අපි යන්නේ කන්ඩිෂන්ස් යූස් කරලා ඇල්ගොරිතම් හදන්න. රයිට්. ඒ කියන්නේ සිලෙක්ෂන්ස් වලට යන්න වෙන්නේ කන්ඩිෂන්ස් යූස් වෙන්නේ සිලෙක්ෂන් and repetitions වල. රයිට්. මම ගන්න පොඩි සිම්පල් ප්‍රෝග්‍රෑම් එකක්. අපි හිතමු අපිට ඕනේ මේ number series එකකින් හරි numbers ටිකකින් නැත්නම් මේ even numbers ටික විතරක් ගන්න. you need to find the even numbers. මේ ඉරට්ටේ සංඛ්‍යා ටික විතරක් ගන්න ඕනේ. right අපි 1 to 10 කියලා. right
1 to 10 එකේ ඉඳන් 10 වෙනකන් තියෙන ඉරට්ටේ සංඛ්‍යා. මොනවද ඉරට්ටේ සංඛ්‍යා? So what are the even numbers 1 to 10? මට දිරුණා නේද යකෝ? මේ even numbers හොයන්න එහෙමද? What are the even numbers? 2, 4, 6, 8. 8. Those are the even numbers. ගෑනලා වෙන කොහෙද යකෝ even numbers තිබිද? කොහෙද තිබ්බද මන් දන්නේ මතක නැහැ. තිබ්බද නැහැ කියලා යා හොයනවා දාන්නේ. දැන් හැමදාම even numbers ටික. ගෑනලා තාම මතකයි තිබ්බද නැහැ. කොහෙද යකෝ මම even numbers ටික තිබ්බේ මට මතක නැහැ නේ. Right? even numbers ටික දැන් අපිට ඕනේ ඒක නිකන් කියන්නේ නෙමෙයි. we need to represent it through the program. අපිට ඒක program එක කරා තමයි කරන්න ඕනේ. right? දාගමු ප්‍රශ්නයක් විදියට build an algorithm to display even numbers between 1 to 10. එකේ සිට 10 දක්වා ඇති එකේ සිට 10 දක්වා ඇති ඉරට්ටේ සංඛ්‍යා පෙන්වීම සඳහා එකේ සිට 10 දක්වා ඇති ඉරට්ටේ සංඛ්‍යා පෙන්වීම සඳහා ඇල්ගොරිතමයක් නිර්මාණය කරන්න. හරි. එකේ සිට 10 දක්වා ඇති ඉරට්ටේ සංඛ්‍යා පෙන්වීම ඇල්ගොරිතම නිර්මාණය කරන්න. දැන් මේක සිලෙක්ෂන් එකක් දාලා කරන්න බෑනේ. මොකද පීරියඩ් එකක් තියෙනවා එකේ ඉඳන් 10 වෙනකම්. එතකොට අපි මේ වගේ වෙලාවට කරන්නේ repetition එකක් භාවිතා කරනවා. right? එතකොට මේ program එක අපිට හදන්න වෙන්නේ using repetition control structure. හරි? දැන් sequence වලින් කරා. දැන් මේක repetition යන්නේ. selection උත් අපි කරේ නෑ. හැබැයි selection නැතුව දැන් මේ question එකේ තියෙන්නේ නිකන් එකේ ඉඳන් 10 වෙනකම්. එතකොට එකට පස්සේ දෙක අරගෙන බලන්න ඕනේ, තුන අරගෙන බලන්න. එහෙම check කරගෙන අපිට ගන්න වෙන්නේ even numbers ටික. එහෙමද නැද්ද කියලා මේ? නැතු even numbers හොයන්න බෑනේ. නේ? එහෙනම් මේකට අපි කියනවා repetition එකක් කියලා. එහෙනම් අපි කොහොමද කරන්නේ? අපි හදනවා මෙන්න මේ start කරලා right දැන් මේක 1 to 10 වෙනකයි එකේ ඉඳන් 10 වෙනකන් අපි යන්න ඕනේ. ඒ නිසා period එක යන්න මම variable එකක් අරගෙන ඒ variable එකට 1 කියලා value එකක් දෙනවා. right මේ කියනවා 1 n equal 1. මේ n වෙනුවට ඔයාලට කැමති නමක් ගන්න පුළුවන්. n is a variable. ඒ ඔයාලා කැමති නමක් ඔයාලට කැමති නමක් ගන්න ඔයාලට කැමති n කියලා ගන්න පුළුවන්. හැබැයි right මෙතන මම කරන්න යන්නේ මම period එකක් හදා ගන්නවා. මට යන්න ඕන කරන දැන් කාල period එකක් තියෙන මේ period එක හදා ගන්න තමයි හදන්නේ. ඒ නිසා n equal 1. දැන් මොකද කරන්න ඕනේ? දැන් මම condition එකක් දාලා බලන්න ඕනේ මට මේ period එක ඉවර වෙන්නේ කියන්නේ 10 නේ. එහෙනම් n less than 10. n වල තියනාගේ කුඩයිද 10ට වඩා? කියලා බලන්න. n වල තියනාගේ කුඩයිද 10ට වඩා? ඒ condition එක true වුණොත් yes වුණා. මොකද මම කරන්න ඕනේ? මට දැන් even numbers නේ ගන්න ඕනේ. display n කළා හරියන්නේ නැහැ. එතකොට 1 කියලා කියන්නේ even number එකක් නෙමෙයිනේ. 1 කියන්නේ odd number එකක් නේ. එහෙමවත් එහෙම අපිට මේ number එක mod කරන්න වෙනවා නේ. divide කරනවා. මේ හැම number එක divide කරනවා. 2 වලින් divide කරලා තමයි බලන්න වෙන්නේ. right එහෙනම් මම කරන්නවා මෙන්න මෙහෙම වැඩක්. මම remind එක හොයාගන්නවා. කොහොමද how do you find the reminder? r මම r කියලා ගන්න variable එකක්. ඔයාලට කැමති variable එකක් ගන්න පුළුවන්. මම n වල තියෙන වගේ. Sir, ඔව්. so ඕක n equal 2 කියලා ගත්තොත් ලේසි නැද්ද? ඔව් මම දැන් අර
1 to 10 කියලා කිව්වද මම නිකම්ම දැන් 1 කියලා ගත්තීද නැත්නම් හරිම ලේසි මේක අපි කවුරු කියලා ගත්තොත් 2 කියලා ගත්තා නේද මෙතෙන්ට 2 කියලා ගත්තොත් ලේසි මම අර 1 එක ගත්ත නිසා තමයි මේ යන්න ඇති ටිකක් හැබැයි මේ මම ගත්ත මේ අර විදිහට ගියා නම් එහෙම ටිකක් ප්‍රෝග්‍රෑම් එක ටිකක් ලොකු වෙනවා හරිද මම ඒ විදිහට කරලා පෙන්නන්න දැන් මේ ගත්ත නිසා මම මේක අරගෙන ගියා n equal 1 කියලා ගත්ත n වලගේ 1 තියෙන්නේ right එතකොට මම කරන්නේ r equal n කියන කෙනාව mod කරන අයියෝ අදත් මේක ලියවෙන්නේ මේ දට්ටුවක් දානවා මේ එක තැනක් තමයි ලියවෙන්නේ පෑන ලියවෙන්නේ මම කියන්නේ බ්ලොක්ස් වලින්ම ගන්න වැඩේ ලේසි බ්ලොක්ස් වලින්ම ගන්න එක ලේසි right shapes වලින් right start එකට start block එක ගත්තා start කියලා දැම්මා right ඊට පස්සේ මෙන්න මෙයා ගත්තා n equal 1 කියලා right n equal 1 right ඊට පස්සේ මට මොකද තියෙන්නේ then I need to create a condition මම condition එකක් බලන්න ඕනේ right එහෙනම් මම ගන්නවා condition එකට කො diamond cut එකට දින block එකක් තියෙනවා right මෙන්න මෙතනින් මෙයාව අරගෙන මොකද කරන්නේ මම කියනවා n less than n less than 10 right මේ condition එක true වුණොත් එහෙම මම කෙලිම පල්ලෙහාට එනවා පල්ලෙහාට ඇවිල්ලා මම again process එක ආයෙ process එකක් කරනවා මොනවද කරන්නද remind එක හොයාගන්න දැන් මම remind එක හොයාගන්න ඕනේ මොකද මේ number එක 2 වලින් divide කරලා අපි හොයාගන්නේ odd evenද කියලා එහෙනම් n mod 2 mod කියලා කියන්නේ division එක බෙදලි ක්‍රමයක් එතකොට මේ mod එකේදී මොකද කරන්නේ exploit the remind එහෙම නේද මතකද නේද mod එක කියලා දෙන්නේ remind එක දැන් මේ remind එක අපි අරගෙන ආයෙ මොකද කරන්න ඕනේ මේ remind එක අරගෙන අපි again we will check the condition අපි ආයෙ condition එකක් check කරමු එතනදී බලනවා r වල තියෙන value එක equal වෙනවද 1 වලට right when it is true ඒක true වුණොත් අය මොකද්ද කියන්නේ we must need to display n වල තියෙන value එක display කරන්න right අය මේ පැත්තෙන් නම් display n n display කරා කියලා දාන්න දැන් n display බැරි වෙලාවට when it is false ඒක false වුණොත් එහෙම අපිට ආයෙ display කරන්න දෙයක් නැහැ නේ අපි ඊළඟ number එක check කරන්න යන්න ඕනේ එහෙනම් අපි කියනවා අයි ඊළඟ number එකට යන්න නම් n equal n plus 1 n වල තියෙන value එකක වැඩි කරලා එතකොට අපි first number එක බලනවා second number එක බලනවා third number එක fourth number එක කොහොම numbers ටික බලාගෙන යනවා 1 to 10 කියලා කිව්ව නිසා. එහෙම නේද නේද? බැරි වෙලා හරි. දැන් හරි ඉස්සලා අර සිනින්ද කිව්ව විදිහට අපි අර විදිහට ගන්න පුළුවන්. කෙලින්ම numbers ටික identify කරගෙන 2 වලින් දෙන්නත් පුළුවන්. මේට වඩා ලේසි. right? හරි. දැන් අපි arrows ටික දාගමු dot dot වල වැඩි.
ගත්තා මෙතෙන්ට ගන්න අර එක right when it මෙයා කම්ප්ලීට් කරලා මෙතෙන්ට එනවා ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ right yes when it is true මේක true වුණොත් එහෙම yes මේ වැඩේ කරන්න ඒ වුණොත් එහෙම ආයෙ පල්ලෙහාට එන්න ඇවිල්ලා 1 වලින් චෙක් කරන්න නේද චෙක් කරන්න මේක yes වුණොත් එහෙම true වුණොත් එහෙම මේ වැඩේ කරන්න yes no වුණොත් එහෙම when it is no වුණොත් එහෙම n වල දෙන මේ n වල value එක එකකින් වැඩි කරන්න. හැබැයි display වෙලා මොකද කරන්න ඕනේ? display වෙලත් අපි නේද? display වුණාම display කරලා අපි ඊළඟ නම්බර එකට යන්න ඕනේ. මෙතනින් අර එකක් දාලා ඊළඟ නම්බර එකට යන්න කියලා කියනවා. ගියාට පස්සේ right අපිට පුළුවන් මොනවා කරන්නද? අපි ආපහු අර කලින් වැඩි කලින් විදිහටම අර නම්බර්ස් ටික ආයෙ චෙක් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙයාව උඩ අරගෙන ඉන්න ඕනේ අර එක. අරගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් මේක ලියන්න තියෙනවා හරියම. මෙන්න මෙතනට ආවා. අරකින් ඕන එකක් කළා මෙන්න මෙහෙම ඇවිල්ලා. සර් ඔව්. මට විතරයි සර් කියලා දැන් නිමාස නැහැ. ඔව් අය අපි රෙකෝඩින් එක කරනවා. යාට ගන්න. හරිද? ආ right. පැහැදිලිද කතාව දෙලිද? ඔන්න විදියට අපිට ප්‍රෝග්‍රෑම් එක හදාගෙන යන්න පුළුවන්. අපි ඊළඟ බලමු ස්ක්‍රැච් වලින් අපි මේ වැඩේ කරන්න කොහොමද. right. ෆ්ලෝ chart එක අදින විදිය තේරුණා. දැන් මේකේ මොස් ඊළඟට පාර්ට් එක වෙන්නේ right. ඔයා මේකේ අවුට්පුට් එකක් ගන්න ඕන. right. අවුට්පුට් එක ගන්න විදිය දැනගන්න ඕන. right. දැන් කොහොමද මේක අවුට්පුට් එක එන්නේ? ස්ටාර්ට් කරනවා n equal 1. right. ඔව් n is 1 less than 10. Condition true the false. Condition is true. So now පල්ලෙහාට n mod by 2. What is the value? 1 mod not 2 වල remind is 1. Oh. When so r is 1 equal 1. 1 කියලා හරියන්නේ නැහැ නේද මෙතන? ඒ බා මගේ තොලුව නිකන් ඒකනේ. අනේ ඒක ඕකෙන් හැදුවේ. නෑ නෑ. අච්චර ලේසි මහත්තයේදී ඕකෙන් මොකෙන් හැදුවේ? අය මේක අදල්ලා ගන්න. r equal 1. So r is 1 නේ. ඔව් 1 0 වලට equal නැති නිසා no වෙයිලා n වල තියෙන value එක increase කරලා ආයෙ උඩට යනවා. then 2 වෙයිලා තියෙනවා. 2 වෙනවා 2 mod කරනවා 2 වලින් yes 0 වෙනවා 0 equal 0 yes එහෙනම් display කරනවා value of n. What is the value of n now? 2 ඊළඟට number එක 3 කරගන්න උඩට යනවා 3 එනවා 3 mod කරනවා remind is 1 is not equal to 0 no වෙනවා again increase the value by 1 එතකොට 4 වෙනවා 4 less than 10 yes check කරනවා mod කරපුවම 0 වෙනවා 0 equal 0 ට equal වෙනවනේ remind එක එහෙනම් 4 වෙනවා value එක increase කරනවා by 1 5 less than 10 yes ඊට පස්සේ mod කරනවා 2 වල remind is 1 වෙනවා the remind is 1 නිසා equal වෙන්නේ නැහැ condition එක false වෙලා again increase the value by 1 6 less than 10 yes 6 mod කරනවා 2 වල remind is 0 වෙලා condition එක true වුණාම display කරනවා 6 නේද ඊට පස්සේ again increase the value 7 mod කරනවද mod කරපුවා remind is 1 වෙනවා 1 equal 0 false වෙලා no වෙලා value එක again increase කරනවා n වල by 1 එතකොට 8 yes condition true වෙනවා mod කරනවා 0 වෙනවා yes එහෙනම් we can display the 8 නේද 8 එකත් අපි display කරන්න පුළුවන් right ඊට පස්සේ 9 වෙනවා 9 less than 10 yes ඊට පස්සේ 9 mod කරපුවා remind is 1 වෙලා condition false වෙනවා
again increase the value by 1 10 වෙනවා 10 less than 10 නැහැ condition එක false වෙනවා එහෙනම් මේක ඇත්තට no no දාලා program එක මොකද කරන්න වෙන්නේ end to end. end එහෙනම් මේ block එක අරගෙන අපි මෙතනින් මෙයාව end කරනවා පැහැදිලිද easy right එතන ගමු flow chart එක ඈ Huh? right this is scratch program එක Sir, ඔව් sir මාෂාගේ data ඉවර වෙලා මේ recording එක ගන්න පුළුවන් දැක්වා. ඔව් පුළුවන් අපි රෙකෝඩින් කරගෙන හරි. හරි ඉවරද හරිද දැන් ඉවරද නෑ මම මේ අඳින ගමන් තාම ඉන්නේ. මම දැන් තනියනේ ඒකින්ද මම මෙහිමින් අඳින. මොනියා අර වැඩ ගොඩක් තනිය. ඒ කියන්නේ හරිද අදිමු ටක් කරා
හරි සර්. right. Okay, let's review the scratch program. ඉන්න scratch program එක. ඔයාලා laptop එකේ මාත් එක්කම ගන්න පුළුවන්. right. scratch එක ගත්තා. නැත්තම් යාව in click fact. බලන්න අපි තියනවාද කියලා ස්ක්‍රැච්. හරි තියෙනවා. right. එතකොට flag එක ගත්තා. දැන් අපිට program එක පටන් ගන්න මේක ඇටියට මොකද කරන්න වෙන්නේ? We need to assign the value. value එකක් දීලා පටන් ගන්න. ඒ කියන්නේ user එක නෙමෙයිනේ ගන්න. එහෙනම් create a variable. Right. So variable name is n. You can use any name. or කැමති නම මෙතන use කරන්න පුළුවන්. You can take the set එකක් අරගත්තා. n කියලා හදාගෙන value එකක් දෙනවා 1. හරිද? right. ඊළඟ මොකද කරන්නේ? ඊළඟට condition එක check කරන්න. ඒ කියන්නේ repetition එකක් නේ. දැන් එනවා controls වලට. අපිට repetitions වලට යන්න මෙතන තියෙන්නේ repeat තියෙන repeat until. අපි ගමු repeat until කියලා. repeat කරන්න. right. so repeat කරනවා නම් what we have to do? We want to create a condition. අපි කියමු repeat එක නම් අනිත් පැත්ත වෙන්නේ. greater than mark එක ගත්තොත් එහෙම n greater than 11. එතකොට 9 10 කියලා ගත්තොත් 10 අන්න යන්නේ 10 ආවොත් එimhe 10 පල්ලෙහාට. condition එක දැන් මේ repeat until අපි අරගේ අනිත් පැත්ත තමයි වෙන්නේ. හරිද? මේ program එක කිව්වට මෙයාගේ අනිත් පැත්ත වෙන්නේ. ඒකට අපි දැනගෙන ඉන්නවා. ඒ නිසා මම 9 කියලා මෙතනට ගන්නවා. run කරනවා. දැන් මොකද කරන්නේ when it is true? ඒක true වුණොත් එහෙනම් condition එක 1 less than 9 condition false වුණා නම් පල්ලෙහාට repeat එක පටන් ගන්න. හරිද? repeat එතකොට මොකද කරන්නේ? අපි මේක mod කරන්න නම් එක we need to mod නේ. mod කරන්න mod කරපුවාම වෙන value එක දා ගන්නවා එන්නත variable. තා variable එක අරගන්න. ඒත් මේක තමයි process එකේදී වැඩ කරන්නේ. set කියන එක යනවා process එකේ වැඩ කරන්නේ. එතකොට මට තියෙනවා mod කරන්න block එකක් ගන්න. මේ තියෙන mod එක කරා අරගන්න. එතකොට කාවද mod කරන්නේ n වල තියෙන value එක mod කරන්න. කීයෙන්ද by 2. ඒක දැම්ම මෙතන. දැන් flow chart එක විදිහට මම එකින් එක හදාගෙන ඉන්නවා. Yes, again I have condition. මට අපෝ condition එකක් තියෙනවා controls වලට යනවා. if else වලක් එන්නේ if එක ගන්න. මොකද else වල කියන දෙයක් එන්නේ නැහැ. කොහොමද අපෝ repeat නෙවෙන්නේ. ඒ තමයි if එක දාන්න. if එක අරගෙන මම කියනවා මොකක්ද කියනවා equal වෙන්න ඕන කියලා නේ කියන්නේ. r වල තියෙන value එක so r need equal to 0. when it is true ඒක true වුණා we must need to display value of n වල value එක display කරන්න. ඒක තමයි කියනවා when it is true say එකක් අරගෙන display කරන්න කවද n වල display කරන්න. එහෙම නැතුනොත් එහෙම මොකද කරන්න ඕනේ? we need to increase the value of n by 1. එහෙනම් set එකක් ගත්තා if එකෙන් එළිය. මේ repeat එක ඇතුළේ. n කියලා අරගෙන operators වලින් plus mark එක තියලා ගන්න. program n plus 1. right. so that's it එච්චරයි. අපි දැන් බලමු output මට හිතන එච්චරයි දෙන්නේ බලමු. මම ගන්න display කරේ 1 target 2 4 6 8 program එක end වෙනවා. දැකද? ඔව්. කොහොමද තමයි scratch program එක කරන්නේ? හරි simple. තේනවද කතාව? ඉන්න මේව අපිට scratch program එක හදා ගන්න. දැන් මේ අපි conditions වල ඇවිල්ලා දැන් ටික ටික දැන් වැඩේ කරගෙන එනවා. හරි. මම ඊළඟට තවත් program එකකට තමයි යන්නේ. අපි selection එකක් තියෙනවා. අපි ගමු selections වල තියෙන එකක් ඒකයි මම ඔයගොල්ලෝ ස්කැච් එකේ ස්ක්‍රීන්ෂොට් කරලා මේ සිලෙක්ෂන් දැන් රෙපිටිෂන් එකක් කරානේ සිලෙක්ෂන්
pass fail වගේ එක අපි කරමු මේ build an algorithm to display pass or fail status from considering student marks check කරලා අපිට මේ වැඩේ කරන්න right එතකොට අපිට brackets වලට අපි දෙමු passing value ළමයා pass වෙන්න ඕනේ passing value is 65 65ට වඩා වැඩි නම් ළමයා pass අපි කියනවා නේද ශිෂ්‍යයෙකුගේ ලකුණු පරීක්ෂා කර එම ශිෂ්‍යයෙකුගේ ලකුණු පරීක්ෂා කර එම ශිෂ්‍යයා විභාගයේ සමත් අසමත් යන පෙන්වීම සඳහා ඇල්ගොරිතමයක් නිර්මාණය කරන්න right සමත් වීමගේ 65යි දැන් අපි මේකට කොහොමද ෆ්ලෝ chart එක අඳින්නේ ඔය තනියෙන් අඳින්න පුළුවන්ද දැන් අඳින්න බලන්න ඊට පස්සේ මම මේක ඩ්‍රෝ කරන්න ඊට පස්සේ බලමු ආයෙත් තියෙන එක මගේ අදලා තියෙන එක හරියනවද
සර් ඉවරයි. right හරි දැන් බලමු දැන් මම අදින්න පටන් ගන්නවා ෆ්ලෝ chart එක බලන්න ඉස්සෙල්ලාම මොකද කරන්නේ start block එක ගන්න ඕනේ okay start then input right student ගේ marks අපිට ඕනේ input කරගන්න right අපි කියමු enter student marks මම marks දාගන්න m කියලා variable එක declare කරගන්න කියලා කියන්නේ m කියලා දාන්න ඒක compulsory ම නෑ මම එහෙම දාගන්න එතකොට මට condition එකේ delete right දැන් මම මොකද කරන්න ඕනේ then I need to create a condition මම condition එක හදන්නා මම condition block එක මෙන්න මෙයාව use කරනවා right මෙයා use කරලා මම condition එක හදනවා condition මම කියනවා marks greater than or equal 65 marks hat විශාලයි 65 හෝ 65ට වැඩි වුණොත් එහෙම display කරමු ඒ ළමයා pass කියලා yes student pass බැරි වෙලාවේ එහෙම නොවෙන්නත් පුළුවන් නේද එහෙම වුණොත් එහෙම අපි කියනවා no the student fail then you can end your program ඊට පස්සේ ඔයාලට ඔයාගේ program එක end කරන්න පුළුවන් ඒ කියන්නේ මේ දෙකම කියනවාද the both the statements are execute no the one statement is execute right එක statement එක execute වෙනවා end ඔන්න ඔය විදිහට right දැන් ඔයාලා තියෙන arrows ටික දාගෙන යනවා සර් ඔව් මම දැම්ම මේ if marks greater than 64 කියලා හරිනේ. ඔව් හරි ආයෙත් අනිවාර්යයෙන්ම arrow mark එක නම් use කරන්න ඕනෙමයි. ඒ තියෙන direction එකට. ඔන්න මේ මං කරනවා කියලා ලස්සනට තියෙනවා. ලස්සන තියෙනවා. අරගත්තා. දැන් කනෙක්ට්. right. ඔන්න so දැන් මේකට අපි කියන්නේ මොකක් කියලාද? this method we call selection. යම් අපි selection වල program එක කියන්නේ. අර lazy. මම අයින් කරමු. right දැන් අපි හැම වෙලාවෙම when flag click නේ අපි ගමු ටික වෙනස් විදියට when okay when you click space bar click කරපුවම then you can execute your program right ඒක තමයි වැඩි කරන්නේ දැන් මොනවද උනේ we need marks එහෙනම් enter කරන්න බෑ ඔස්කල්ලා ගන්න මේක එන අවුලන්නේ ස්කැච් එක ඒක නම් තියෙනවා. right enter student marks then මේ marks මොකද අපි කරන්න ඕනේ we need to store in a variable right මම variable එකක් ගන්න m කියලා දාගත්තා ඊට පස්සේ දැන් මේ question එකට එන answer එකනේ variable එක pass වෙන්නේ එහෙනම් answer right when is student response to the questions that value pass to the variable දැන් මොකද කරන්නේ දැන් අපි එක check කරන්න නම් if දැන් මෙතනට ගන්න if else කියන එක මොකද true or false statement දෙකක් තියෙනවා කොහොමද true or false බලාගන්නේ operators වලට ඇවිල්ලා අපි ගමු දැන් අපිට equal එක නැති නිසා මෙන්න මෙයා ගත්තා marks greater than 64 අර ඔයා ගත්තා
65 right 65 කරන්න බෑනේ 65 pass වෙන්න බෑ when it is true pass when it is false fail fails and fail right දැන් flag එක click කරලා වැඩ කරන්නේ when you click the space bar right මම space bar එක click කරලා වැඩ කරනවා සාමාන්‍යයෙන් මගේ නම් ඉස්කෝලේ වල ලකුණු සාමාන්‍යයෙන් 98 ඔය ගාන වලින් තමයි එන්නේ 99 101 110 වෙන දවසුත් තිබ්බා තමයි right okay pass okay very simple then 12 okay fail program is over program එක වැඩ කතාව තේරුණා simple හොඳයි වැඩි වෙන්නේ දැන් මම තවත් ස්පෙෂල් දෙයක් ගැන කතා කරන්න යන්නේ ඒක වැදගත් කොටසක් right මේ variables and arrays ගැන variable එකක් කියලා කියන්නේ මොකක්ද what is a variable is a single memory slot එකක් තමයි තියෙන්නේ we can store data right තනි variable එකක් the value will change right තමයි single memory slot එක අගේ අපිට දාගන්න අපි හදනවා variable එකක් so now we can create another variable හැබැයි මේ variable එකට සුනිත අපිට පුළුවන් මොනවද multiple of data same time multiple of data එකම જાතියට අයත් අගයන් ගොඩක් එකපාර දාන්න පුළුවන් අන්න ඒ වෙලාවට අපි ඒකට කියන්නේ variable කියලා නෙමෙයි so that we call array අපිට කියන්නේ මොකක්ද array so same type of data we can store in a single memory slot එකම જાතියට අයත් අගයන් තනි ඉඩක ගන්න ස්ටෝර් කරනවා නම් අපි ඒකට කියන මොකක්ද කියලා so that we call array තේරුණාද array ආස තප්පරයක් ඉන්න හරි right සර් හරිද හරි දැන් අපි මොකද array එකක් කියලා කියන්නේ right අර යකේ variable list එකක් එකකට දාන්න list එකක් right same type of data the same type of data store නැත්නම් same type of data is stored in a single memory space is called an array අපි ඒකට කියනවා array එකක් the same type of data එකම જાති රායතක් stored in a single memory අර single memory space එක store කරනවා අපි ඒකට කියනවා array එකක් තේරුණාද මේකේ අපි use කරන්නේ same type of data the different type of data අපි ගොඩක් කාට store කරන්නේ නැහැ දැන් මම marks කියලා variable එකක් ඇදුවා ළමයිගේ marks විතරයි ඒකට වෙන මොකුත් දාන්නේ average marks දාන්නේ average mark store කරනවා නෙමෙයි දැන් ඕකේ තියෙන මොකද advantage එක තමයි අපි single variables හැදුවොත් එහෙම දැන් ඉතන ළමයි 5 දෙනෙක් ඉන්නවා ළමයි 5 දෙනාගේ marks දාගන්න variables පහක් හදන්න නේ හැබැයි දැන් මෙතන එහෙම නැහැ අපි තනි single space එකක් create කරලා multiple of data නේ data ගොඩක් අපිට එකම space එකට දාගන්න පුළුවන් ලේසිද නැද්ද එතකොට හරිම ලේසි එතකොට memory එකේ waste එක නවතිනවා memory waste එකක් වෙන්නේ නැහැ right the same type of multiple data එකක් multiple data same type of multiple data නිකන් data ගොඩක් collection of the vast of data data ගොඩක් අපිට එකපාර single memory space එකට දාන්න පුළුවන් අපි ඒකට කියන array එකක් පැහැදිලිද right
දාගමු ටොපික් එක ඇරේ නැත්නම් අරාව. එකම ජාතියට අයත් දත්ත විශාල ප්‍රමාණයක් තනි මෙමරි තනි හිස් අවකාශයකට ඇතුළත් කිරීම ඇරේ අරාවක් ලෙස හැඳින්වේ. අපි කියනවා සිංහලෙන් එකක් කිව්වේ. හරි සර්. රයිට්. සර්. හරිද? ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ එකක්. හරිද? දැන් අපි ටිකක් හිතුවොත් එහෙම මේ තියෙන්නේ වේරියබල් එක. රයිට්? මේකට කියන්නේ වේරියබල්. දැන් හිතනවා දැන් මේ this is memory. මේ මොකද්ද? this is memory. මේ තියෙන memory. දැන් මේ memory එකේ අපි variables හදනවා. කියන්නේ දැන් memory means RAM. දැන් අපි variable හදනකොට හිතනකො same type of data කියන. මෙතන ඔන්නෝම හදනවා එකක්. දැන් මේ තියෙන variable එක. දැන් මේ variable හදනකොට මේ ඔක්කොම ඇවිල්ලා marks. දැන් මොකද වෙන්නේ? මේ ඔක්කොම marks වුණාම මේ memory එකේ ඊට අපරාධේ නැද්ද? අපරාධේ. දැන් මේක marks 1. හරි. mark 1. mark 1. Right. ඊළඟ එක mark 2. Right. mark 3. මේක තාරික තේරුම් ගන්න. ඊළඟ එක කෙනා mark 4. මෙයා ඇවිල්ලා mark 5. දැන් මේ ඔක්කොම ඇවිල්ලා මොනවද marks? right mark store කරගෙන තියෙනවා. these are we call variables. මේ variables හදාගෙන තියෙනවා. දැන් අපි කියනවා මේක අපරාධ. ඒ same type of data නේ එකම જાතියක් ගැන තියෙන්නේ. ඒතකොට memory එකේ මොකද වෙන්නේ? memory එකේ අපරාධේ ඉඩ නැති වෙලා යනවා. නේ ඉඩ නැති වෙලා නිසා අපි කියනවා මෙහෙම කරන්න. this is a memory. මේ තියෙන memory එක අපි කියනවා ඔයා single variable එක. නැත්නම් single memory space එකක් හදන්න. ඒ space එක මොකද කරන්නේ? ඒ space එක separate කරන්න. කොටස් වලට separate කරන්න. right? මෙයා පොඩි කෑලි වලට කඩන්න. right? මොකද single type of data නේ එකම જાතිය මේ අයිතිය කියන්නේ දාන්නේ නැහැ. right? ඒ කියනවා මෙන්න මේ. one thank you 2 මේකත් එක 3යි. හරි. හතරයි. පහයි. දැන් මේ ඔක්කොගෙම අපිට මොනවා ගන්න පුළුවන්ද? අර විදිහටම data store කරන්න පුළුවන්. දැන් මට කියන්නේ memory based එක අඩු වුණේ කාගෙද? first one එක කියන්නේ second one එක. second one එක. මේ තව memory එක ඇත්තරම් ඉඳ තියෙනවා අපිට වැඩේ කරන් යන්න පුළුවන්. අපි මෙතන කරේ අර විදිහටම marks ටික single memory space එක ඇතුළට දැම්මා. ඒතර අපි ඒ වෙලාවට හදන්නේ මොකද්ද? ඒ වෙලාවට අපි array එකක් declare කරනවා. නේද? එතකොට කහපාට පහදෝය මේ array එකක් කියන්නේ ඒ කහපාට එකේ
මේ කහ පාට එකේ මේ මාක්ස් ටික ඔක්කොම අපිට දාන්න පුළුවන්. මාක්ස් පහම දාන්න පුළුවන්. ඔයාලට පැහැදිලි නේද? හ්ම් ඔන්න විදිහට හදනවා. right? එතකොට මේ තියෙන්නේ අපි මේ වෙනකම් හදපු arrays. sorry array නෙමෙයි variable. variables. එතකොට මෙතන variable එකක් තියෙනවා. there is another variable. There's another variable. There's another variable. තවත් variable එකක් තියෙනවා. බාහිර variables පහ. ඒතර memory එක අපරාධ waste වෙනවා. දැන් අපි කරේ single එකක්. තේරුණාද? ඒතර programming කරනකොට අපි memory space RAM එකේ ඊට waste වෙන දෙන්න ඕනේ. right? ඒතකොට program එකේ memory එක වැඩි කරගත්තාම මොකද වෙන්නේ? අපරාධ waste computer slow වෙන්න පටන් ගන්නවා. ඒතකොට software එක use කරන්නේ නැහැ කවුරු. ඒ අපරාධේ අනිත් software එක run වෙන්න සෑහෙන වෙලාවක් ගන්නවා. ඒ memory capacity එක වැඩි. memory. ඒතකොට memory කියලා මෙතන call කරන්නේ කවුද? RAM. හරිද? RAM. random access memory. ඒතකොට RAM එකේ තමයි මේ ඊට හදාගන්නේ. තේරුණාද? පැහැදිලිද? හැදගමු දැන් මේක. තේරුණා නේද? එතකොට අපිට පුළුවන් මේ කට්ටිය මම මෙහෙම ඔයාලට තව හරියට පැහැදිලි වෙන්නේ මේ කට්ටිය මේ විදිහට දාලා පෙන්නන්න. පළවෙනි එක්කෙනා තමයි මෙතන ඉන්නේ. මෙන්න මේ. දැක්කද? දෙවෙනි එක්කෙනා මෙතන ඉන්නේ. ඉතින් 1 2 3 4 5 කියලා දැම්ම නැහනේ කොටු ඇතුලේ. මම නිකන් වර පෙන්නන්න. හරිද? නිකන් පෙන්නන්න. ඈ ඉරි ගහන්න කිව්වොත් මේවා කැට වෙනවා. ඔය 1 2 3 කියලා දාමු. හරිද? හා මම මෙතන මේ ඔන්න නේද? ඒකට waste එක නැතිලා. පැහැදිලි නේද?
අපි දැන් බලමු මේක ඇත්තටම ප්‍රෝග්‍රෑම් එකේදී කොහොමද කරන්නේ කියලා. ස්ක්‍රැච් වලදී. හරි. මේ බලන්න. හ්ම්. හ්ම්. අපි කොහොමද how do you create a variable? අපි scratch වලදී අපි ඒකට කියන්නේ variable කියලා නෙමෙයි. In scratch we call list. අපි මේව කරමු when flag click. flag එක click කරලා අපි කියමු students පස් දෙනෙක්ගේ marks තමයි අපිට දාගන්න. right අපි ගමු control එක. right program එක repeat කරන්න 5 times. පස් පාරක් repeat කරන්න. මොනවද repeat කරන්න ඕනේ? student marks. අපි කියමු enter student marks enter කරන්න. දැන් කරලා දාගන්න ඕනේ variable එකක. right? ඊට අපි variable එක නෙමෙයි හදන්නේ make a list. එන්න මෙතනදී කියන make a list. list එකක් හදන්න. මගේ list එකේ නම දානවා marks. right? ඔන්න list එකක් හැදෙනවා. දැන් list එකට add කරන්න ඕනේ. නේද? list එකට add කරන්න ඕනේ. මොනවද? answers. අපි දැන් answers තමයි add කරන්නේ. right 5 times. අපි බලමු program එක run කරලා. enter marks. මම දෙනවා 78. enter කරනවා. enter marks 85. okay. enter marks 65. enter marks 74. enter marks 63. program is done. ඔච්චරයි. ඔන්න ඔය විදිහට දැන් මම කිව්වේ පස් පාරක් යන්න කියලා. ඒ පස් පාරම 5 times මොකද කරේ program එක run වෙන්න පටන් ගත්තා. 5 times program එක run වෙන්න පටන් ගත්තා. right? program එක run වෙවි. මොකද උනේ? values ටික list එකට add කරගත්තා. right? ඔකට කියන array එකක් කියලා. දැන් අපි මේ දැන් තියෙන single variable එකක්. that's variable will slipped. අපි කොටස් වල අනේ සර් මට ඔය ලිස්ට් එක හදපු එක ආයෙ පෙන්නන්නකො මම ගිහිල්ලා මේ කනෙක්ෂන් එක වෙනවා. right. හරි. මම තව එකක් හදන්න. හරිද? අපි හිතමුකෝ subjects කියලා. හරිද? මේ අතම subjects ටිකක් add කරගන්න. එහෙනම් start කියලා ගන්නවා. right start කියලා ගන්නවා. අරගෙන control එකක් අපි කරමු දැන්. list එකක් නම් එක දිගට run කරන්න ඕනේ. list එක එකපාර යන්නේ නම් එහෙනම් අපි දාමු 3 times. ඒක උන් පාරක් program එක run කරමු. right අපි කියමු මේකේ loop එකක් ඇතුලේ enter student subject ගේ subjects enter කරන්න. subject name enter student subject name. අයි කොහරද දාන variable එකක් නෙමෙයි. right list එකකට. එහෙනම් make a list. පල්ලෙහා තියෙන උඩ තියෙනවා variable, පල්ලෙහා තියෙනවා make a list කියලා. දැන් අපි list එකක් හදන්න. right first name subject. හරිද? ඔන්න දැන් subject කියලා එකද අපි ගන්න. subject කියලා එකද. දැන් subject එකට දාගන්න. දැන් subject එකට දාන්න මොනවද? add කියලා තමයි කියන්නේ. add කරන්න. ඔයාලට ඕන delete කරන්න පුළුවන්. delete කරන්න නෙමෙයි අපි add කරන්නේ මොනවද? මේ question එකට answers. එහෙනම් අපි sensing ඇවිල්ලා කියනවා answers. answers තමයි marks වලට නෙමෙයි. හරිද? subject වලට add කරන්න. so that's it. program run කරන්න. enter enter student subject name. මම කියනවා ICT. enter කරන්න. දැක්කද? then how about the length is 3. එහෙනම් මම ඊළඟ subject එක maths English add කළේ ඉවරයි. තුන් පාරයි. දැන් මම මේක වෙන වෙනම variables කරන්න ගියා නම් how many variables do I need to create? 3 variables හදන්න. දැන් මෙතන single variable that variable we slip කරලා තියෙනවා. කොටස් වලට කඩලා තියෙනවා. ඒතර මේක lazy program එක ඉක්මනින් run වෙනවා. තේරුණා? නරකද අපි ගිය සතියේ අර practice paper එකේදී මේක ගැන කතා කරා. ඔව්. right. ඉස්සරහට අපි programming එහෙම කරනකොට ඔයාලා තියෙන මේ විදියට variable දාගන්න. ඒක ටිකක් complex ගතියක් තේරෙනවා. හැබැයි program එක smoothly run වෙනවා. complex වෙන්නේ අපිට තාම හරියට මේක idea එකක් ගිහින් නැති නින්ද. ඔයාලා idea කාට පස්සේ ඔයාලා තියෙනවා variable දාන එක lazy නේ කියලා. අර මේ lazy මේ වැඩේ කරන්න. හරිද? The most important part is practice. practice කරන දේවල් identify කරගන්න.
එතකොට කරන්න යන්න හරිම ලේසි. අමාරු නෑ මේවා. සිම්පල්. චූටි දේවල්. ටොයිස් කෑ. පැහැදිලි. ඔහොම තමයි තියෙන්නේ. ඒත් මේ ටික කරා කියලා කියන්නේ අපේ ලෙසන් එක ඉවරයි. රයිට්. ඊට පස්සේ අපිට තියෙන්නේ ආඩිනෝ පාඩම. මම ආඩිනෝ වල ටියුට් එකක් තියෙනවා. ඔයාලට නෝට් එක ලියන්න ඕනේ නැහැ. මම ඒක ඔයාලට ෂෙයා කරන්න. රයිට්. ගෲප් එකට මම දාන්නම්. දාලා ඔයගොල්ලෝගේ print out එකක් ගන්න. තව එකේ පින්තූර වගේක් තියෙනවා. ඊට ගයිඩ් කරලා මම ඔයගොල්ලන්ට ඒ ටියුට් එක ෂෙයා කරන්න. ඊට පස්සේ අපිට ලබන සතියේ ආඩිනෝ ටික කතා කරලා තව පේපර් එකක් තියෙනවා. ඒකත් බලමු. එක්සෑම් එක ගන්න තමයි තියෙන්නේ. ඒක වැඩි ලීසි. හරි. එහෙනම් අපි මෙතන ඉවර කරමු. questions ටිකක් මම දාන්නම්. තව additional questions ටිකක් දාන්න. වරදින ස්ක්‍රැච් කරලා ඒ questions වල flow chart කරලා මේ practice කරන්න. practice කරගෙන try කරනවා කියන්නේ. So basically අපි පොඩි දේවල් ටික කරා. හැබැයි තව ටිකක් we should have to do some more practicals. practicals study කරන්න. කරලා හරි. Okay then let's finish. අපි ඉවර කරමු. Any questions do you have? No questions. කොහොමද අන්තිම වෙලාවේ questions නේ? Right. එහෙනම් අපි යන්න පුළුවන්. Thank you අදවස. See you then. Good night. Bye bye.